අයිබෝවන් අද අපි කතා කරන්නේ යන්නේ ශ්‍රී ලංකාවේ හරි මැද මාතලේ දිස්ත්‍රික්කයේ එකේ තියෙන ටිකක් අමුතු ඒ වගේම හරිම වටිනා පුරාවිද්‍යා නිර්මාණයක් ගැන නාලන්දා ගෙඩිගිය. ඔව් මේක ඇත්තටම ගොඩක් අය දන්නේ නැති වුණාට හරිම සුවිශේෂී තැනක්. විශේෂයෙන්ම ඒකේ වාස්තු විද්‍යාව ගත්තම. ඔව් ඒක තමයි ක්‍රිස්තු වර්ෂ 8ත් 10ත් අතර කාලේදී දකුණු ඉන්දිය පල්ලව ශෛලියට හදපු එකම තැන විදියටනේ ලංකාවේ සැලකෙන්නේ. හරියටම. ඒ වගේම තමයි අර Hindu කෝවිලකයි බෞද්ධ විහාරයකයි ලක්ෂණ එකම ගොඩනැගිල්ලක දකින්න ලැබෙන එක. හරි අපූර්වයි. අනික තමයි මේක සම්පූර්ණයෙන්ම ගලවලා ආයමත් හදපු ලංකාවේ තියෙන එකම පුරාවිද්‍යා ස්මාරකය වීම. ඒකත් හරිම විශේෂ කාරණයක් නේද? එහෙනම් අපි බලමු මේ මූලාශ්‍රය ඇසුරෙන් නාලන්දා ගෙඩිගිය ගැන තව ටිකක් ගැඹුරින්. ඔව් ඇත්ත තමයි. මේකේ තියෙන විශේෂම දේ තමයි අර Hindu සහ බෞද්ධ ගෘහ නිර්මාණ ලක්ෂණ. මේ දෙකම තියෙනවා. ඊට අමතරව අර දකුණු ඉන්දියාවේ පල්ලව රජවරුන්ගේ කාලේ තිබුණු ගෘහ නිර්මාණ ශෛලිය. ඒකේ ලක්ෂණත් මේකේ තියෙනවා. ලංකාවේ නම් ඒ වගේ එකක් හරිම දුර්ලභයි. ඒ කියන්නේ සම්පූර්ණ මිශ්‍රණයක්. හරියටමයි. අනික තමයි මේක කවුද හැදුවේ කියලා හරියටම දන්නේ නැහැ. එකත් එක තව කුතුහලෙ වැඩි වෙනවා. ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කළු ගලින් නේද හදලා තියෙන්නේ? ඒකේ සැලැස්මේත් මේ මිශ්‍ර ලක්ෂණ පේනවා ඇති එතකොට. ඔව් ඔව්. දැන් බලන්න Hindu කෝවිලක වගේ මණ්ඩපයක්. ඒ කියන්නේ ඇතුළු වෙන ශාලාවක් තියෙනවා. ඊට පස්සේ අර වන්දනා කරන අයට වටේ යන්න පුරවම් විදිහට ප්‍රදක්ෂිනා පතයක් හදලා තියෙනවා. හරි. ඒත් එක්කම බෞද්ධ පන්සලක වගේ ඒකත් තියෙනවා. පිවිසම ගත්තොත් එතන සාමාන්‍ය බෞද්ධ විහාරයක දකින්න දේවල්. සඳකඩ පහන තියෙනවා, අර මකර රූප තියෙන, කොරවක් ගල් තියෙනවා. එතකොට පිටතින් Hindu කැටයන් ඇතුළත බුද්ධ ප්‍රතිමාවක්. හරියටම. පිට බිත්තිවල කුබේර වගේ Hindu දෙවිවරුන්ගේ රූප කැටයම් කරලා තියෙනවා. ඒත් ඇතුළේම අර ගර්භගෘහයේ තියෙන්නේ බුදුහාමුදුරන්ගේ පිළිමයක්. අර අබේ මුද්‍රාව දක්වන එකක්. ඒ කියන්නේ බය වෙන්න එපා කියන අදහස දෙන. වහලේ ගැන මොකද්ද කියන්නේ? ඒකත් වෙනස ඇති නේද ලංකාවේ අනිත් තැන් වලට වඩා? ඔව් ඒක තමයි අර මම කලින් කිව්වේ දකුණු ඉන්දිය පල්ලව සම්ප්‍රදායේ ශිඛර කියලා කියන කුළුණු වගේ උඩට යන වහල නිර්මාණය. දැනට හොයාගෙන තියෙන විදියට නම් ලංකාවේ පල්ලව ලක්ෂණ පෙන්වන එකම ගොඩනැගිල්ල මේ නාලන්දා ගෙඩිගි විතරයි. හරිම රසවත්. ඉතින් මේක හදපු කාලය ගැන මොකද්ද තියෙන අදහස? සාමාන්‍යයෙන් පිළිගන්නේ ක්‍රිස්තු වර්ෂ 8ත් 10ත් අතර සියවස්වල තමයි හදන්න ඇත්තේ කියලා. ඒකට හොඳම සාක්ෂියක් තමයි එතනින් හම්බ වුණු අර කුළුණු ලිපිය. ඒක ක්‍රිස්තු වර්ෂ 9 10 සියවස්වලට අයිති කියලා හිතන්නේ. ඒ ලිපියේ මොනවද සඳහන් වෙන්නේ? ඒකෙන් පැහැදිලිවම කියවෙනවා මේක බෞද්ධ ආරාමයක් විදිහට පවත්වාගෙන ගියා කියලා. ඒ වගේම අර ආරාමයක තියෙන්න ඕන විනය නීති ගැනත් සඳහන් වෙනවා. විනය නීති මොන වගේවද? දැන් විෂමාචාර කරන සේවකයෝ අයින් කරන හැටි, මිනිමරුවන්ට හුරුන්ට ඇතුල් වෙන්න දෙන්නේ නැති එක, හැවදේම හාමුදුරුවන්ගේ එකඟතාවයෙන් කරන එක, ඔය වගේ කරුණු. ඒ කියන්නේ Hindu ලක්ෂණ තිබුණට පාවිච්චි වෙලා තියෙන්නේ බෞද්ධ ආරාමයක් විදියට. හැබැයි සමහර විද්වතුන් කියනෝ නේද මේක මහායාන හරි වජ්‍රයාන හරි අර තාන්ත්‍රික පැත්තට බර බුදුදහමකට සම්බන්ධයි කියලා. ඔව් එහෙම අනුමානයක්කුත් තියෙනවා. ඒකට හේතුව සමහර විට අර Hindu ලක්ෂණ එහෙම මිශ්‍ර වෙලා තියෙන නිසා වෙන්න පුළුවන්. ඒ වගේම පස්සේ කාලෙක කියන්නේ මහවංශයේ එහෙම සඳහන් වෙනවා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ යුද්ධවලදී බලකොටුවක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. බලකොටුවක් විදිහට. ඔව්. ඊටත් පස්සේ ආයර 718 කැරල්ල කාලේ ඉංග්‍රීසි හමුදාත් මෙතන ඉඳලා තියෙනවා. අර කොටුවේ ගොඩල්ලා කෙනෙක් හන්දේ නම හැදලා තියෙනෙත් ඒ නිසා වෙන්නේ නැති කියලා හිතනවා. හරිම රසවත් ඉතිහාසයක්. හැබැයි ඊට පස්සේ තමයි නේද අර ලොකුම අභියෝගය එන්නේ. මහවැලි ව්‍යාපෘතිය නිසා. ඇත්තෙන්ම බෝවතන්න ජලාශය හදද්දී මේ ගෙඩිගේ සම්පූර්ණයෙන්ම තිබුණු තැන වතුරට යට වෙන්න තමයි නියමිත වෙලා තිබුණේ. අප්පෝ. ඉතින් කොහොමද ඒක බේරගත්තේ? ඒක තමයි අර මං කියවේ පුදුම කතාව කියලා. ඒක ඇත්තටම ලොකු වැඩක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමයි ඒකට මැදිහත් වුණේ. එයාලා හරිම පරිස්සමට. ඒක ගලක් නෑර අංක ගැහුවා, සැලසුම් මැන්දා. ඊට පස්සේ මුළු ගොඩනැගිල්ලම ගලවලා අයින් කළා. ගලවලා සම්පූර්ණයෙන්ම. ඔව් සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ මුලින් තිබුණු බිම අඩි 23ක් විතර උස් වෙනකම් පස්පුරවල හදලා ඒ උඩ තමයි ආයෙත් ගොඩනැගිල්ල හැදුවේ. මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලක මහත්මයා තමයි ඒකට මූලිකත්වය ගත්තේ. 1977 දී විතර තමයි ආයෙත් හදන්න පටන් ගත්තේ. ඒ කියන්නේ ලංකාවේ සම්පූර්ණයෙන්ම ගලවලා ආයෙත් හයි කරපු එකම පුරාවිද්‍යා ස්මාරකයේ මේක හරියට අර ඊජිප්තුවේ අබු සිම්බල් වගේ නේද? ඕ ඒ වගේ තමයි. අදටත් බැලුවම හිතා ගන්න බෑ මේක ගලවලා ආයෙත් හදපු එකක් කියලා.
ඒ තරමට වඳර කරලා තියෙනවා. පීටිම්ම ගෙනත් කතා කරමුද ලංකාවේ මැද කියලා මතයකුත් තියෙනවා කිවනි ඔව් භූගෝලීය වශයෙන් ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍ය මෙතන කියලත් කතාවක් තියෙනවා. අනිත් එක තමයි අර රාවණා රජතුමාගේ පුතා ඉන්ද්‍රජිත් ගැන ජනප්‍රවාදය එහෙමත් මේ පැත්තේ තියෙනවා. දැන් තියෙන වටපිටාව කොහොමද? දැන් ඉතින් අර බෝවතන ජලාශය එක පැත්තකින් අනිත් පැත්තෙන් දුම්බර කඳු. හරිම ලස්සන නිස්කලංක පරිසරයක් තියෙන්නේ. ගෙඩිගේ ඇරුනම් තව මොනහරි නටබුන් හම්බලා තියෙනවද එතන? ඕ ගෙඩිගේට ටික කුතුරෙන් පොඩි දාගැබක ඒ කියන්නේ ස්තූපයක නටබුන් හම්බෙලා තියෙනවා. ඒක 1953 දි වගේ කැණීම් කරලා සංරක්ෂණය කරලා තියෙනවා. ඒ ඇරෙන්න වටේ පිටියේ තියෙන අර කුළුණු කෑලි, උළුවහු කෑලි, කැටියම් කෑලිම බලද්දි තේරෙනවා ඉස්සර මෙතන මීට වඩා ලොකු විහාර සංකීර්ණයක් තිබිලා තියෙනවා කියලා. ඒ ගැන තව විස්තර දැනගන්න ඕන නම් එතනම පුරාවිද්‍යා කෞතුකාගාරයක් තියෙනවා. කැණීම් වලින් හම්බුණු දේවල් එහෙම එතන බලන්න තියෙනවා. ඒකට ගියොත් තවත් විස්තර දැනගන්න පුළුවන්. එහෙමනම් අපි මේ කතා කරපු දේවල් එකතු කරලා බලුවොත් නාලන්දා ගෙඩිගේ කියන්නේ එක පැත්තකින් හින්දු, බෞද්ධ, දකුණු ඉන්දිය පල්ලවගේ විවිධ ශෛලීන් එකතු වුණු හරිම අපූර්ව නිර්මාණයක්. අනිත් පැත්තෙන් සෙල්ලිපි වලින්ම තහවුරු වෙනවා ඒක බෞද්ධ ආරාමයක් විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා. ඒ වගේම අර ජලාශයකට යටවෙන්න ගිය එක බේරගෙන සම්පූර්ණයෙන්ම ගලවලා ආයෙත් හතපු එක ඒකත් නූතන සංරක්ෂණ ඉතිහාසයේ විශේෂ සිදුවීමක්. හරියටම හරි. මේක දිහා තව ටිකක් පුළුල්ව බැලුවොත් නාලන්දා ගෙඩිගේ කියන්නේ අතීතයේදී දකුණු ඉන්දියාවත් එක්ක තිබුණු සම්බන්ධතා, ඒ බලපෑම එක දේශීය දේවල් මුහුණු හෙටි පෙන්නන හොඳම භෞතික සාක්ෂියක්. ඒ වගේම යම් දුරකට ප්‍රහේලිකාවකුත් වගේ. ප්‍රහේලිකාවක්. ඔව්. මොකද හරියටම කවුද කවදාද හැදුවේ කියන එක වගේ දේවල් තාම අපැහැදිලි. අවසාන වශයෙන් අපි හැමෝටම පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරනවා නම් නාලන්දා ගෙඩිගේ අපිට පෙන්නනවා කොහොමද විවිධ සංස්කෘතීන් විවිධ ආගමික අදහස් එකට එකතු වෙලා මෙහෙම අපූර්ව නිර්මාණ බිහි වෙන්නේ කියලා. කවුද දන්නේ මේ වගේ තවත් කොයිතරම් දේවල් අපේ ඉතිහාසයේ සැඟවිලා තියෙනවද කියලා නේද? ඒක ඇත්ත. ඒ ගැන හොයන එක වටිනවා. නාලන්දාව ඒකට හොඳ ඉංගියක් දෙනවා.